දැන් මේ අවුරුද්ද පොඩ්ඩක් මේ වැස්ස කරදරේ ඉඳ තව විශ්වාස එකක් නැහැ අපිට ලොකුවටම දැනට. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගෙදරක කූඩුවක් හදන එක හොඳයි නේද කියලා. හැබැයි ඇත්තටම මේ වගේ තැනකට ඇවිල්ලා කූඩුවක් මිලදී ගන්න එකෙන් බොහෝ පිරිසක් ජීවත් කරවන්න අත්වලක් ලබා දෙනවා. ඒ අත්වල ලබා දෙන හින්දාම තමයි අපි අද දවසේදී ඇවිල්ලා තියෙන්නේ HNB Life වෙතින්. විශේෂයෙන්ම මේ HNB Assurance අවුරුදු 25කට පස්සේ ඔන්න අලුත් වෙලා තියෙනවා. ඉතින් Wings for Life පියාපත් ලබා දෙන්න ජීවිතයට මේ වගේ තරුණ ප්‍රජාවට විශේෂයෙන්ම වෙසක් සැරසිලි කාලෙට වෙසක් සැරසිලි මේ වගේ නිර්මාණ එකතු කරලා බොහෝ නගරවල අපි දකිනවා එකතු කරලා තියෙනවා අපේ රටේ ජනතාවට මිලදී ගන්න. ඉතින් ඒ වගේ තැනක් හොයාගෙන අපි දැන් ඇවිල්ලා තියෙන්නේ කොට්ටාව නගර මැදයට. හරියටම මේ ඉන්නවා කීප දෙනෙක්ම සැරසිලි විකුණමින්. කොච්චර කාලයක්ද දැන් මෙතන වෙසක් සැරසිලි විකුණන්න පටන් අරන්? දැන් ඇත්තටම අවුරුදු 5ක් 6ක් වගේ තිස්සේ ඉඳන් තමයි මේ කටයුතු කරන් යන්නේ. දැන් මේ අවුරුද්ද පොඩ්ඩක් මේ වැස්ස කරදරේ ඉඳ තව විශ්වාස එකක් නැහැ අපිට ලොකුවටම දැනට. ඒක තමයි ඉතින් විශ්සරේ. ඒ කියන්නේ බිස්නස් අඩු වෙලා ඒ කියන්නේ මේ පාර වෙසක් එකට. ඔව් අඩු වෙලා ඉතින් වැස්ස තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් මේ බැලුවොත් එහෙම හැම જાතියෙම සැරසිලි මේ කඩේ දකින්න ලැබෙන මොනවද මේ තියෙන්නේ අපිට හිතා ගන්න බෑ. ඇත්තටම වෙසක් කූඩු ගත්තට පස්සේ කාඩ්බෝඩ් වලින් හදපු වෙසක් කූඩු වෙනම අයිටම් ටිකක් අපි කරගෙන යනවා. ඊට අමතරව නෝමලි බට කූඩු වලින් හදපුවා තියෙනවා. ඊට අමතරව සමහර කෙනෙක්ට සවුකොළ වලින් අලවගෙන ප්ලාස්ටික් කූඩු විදියට වෙනම ඔයාලට තෝරගන්නත් පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපෙන් ඇවිල්ලා ඔක්කොම ටික අරන් යන්න. හැමෝටම සුවද ආරාධනා කරනවා. අනිවාර්යයෙන් මෙතෙන් වෙසක් සමයේ ඔබේ දායකත්වයෙන් තමන්ගේ ජීවිතය සරි කර ගන්න පිරිස් මේ වගේ ඕන තරම් ඉන්නවා. ජීවිතයට පියාපත් ලබා දෙන්න. ඒක තමයි HNB Life තුලින් අද දවසේදී අපි ආවේ මේ විදියට වෙසක් සැරසිලි කරන අය හොයාගෙන. ඉතින් HNB Life එකෙන් අපි මතක් කරන්නට ඕනේ මේ දිනවලම අනුරාධපුරයේ ලංකාරාමේ චෛත්‍යරාජානන් වහන්සේ පින්තාරු කිරීමේ කටයුත්තත් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ පුණ්‍ය කර්මයන්ට ඔබටත් දායක වෙන්නට හැකියාව තියෙනවා. අපි ආරාධනා කරනවා කවදාවත් වරදක් වෙන්නේ නැහැ සැරසිලි කඩේකින් වෙසක් කුඩුවක් මිලදී ගන්නවා කියන්නේ තවත් කෙනෙක්ට ඔබ දායකත්වයක් ලබා දුන්නා කියන එක අපි මතක් කරනවා.